ඔයා රැකියාවක් හොයන කෙනෙක් නම් ඔයාට මේ ප්‍රශ්නය ඇතිවෙන්නවා. අපේ රටේ හැමෝම කතා කරන ප්‍රශ්නයක් තමයි රජයේ රැකියාවක් හොඳද නැත්නම් පෞද්ගලික රැකියාවක් හොඳද කියන එක. ගොඩක් අය කියන්නේ රජයේ රැකියාවක් කරන එක තමයි හොඳම දේ කියලා. ඇත්තටම එහෙමද? ඇත්තනම් මේ දෙකෙන් හොඳම දේ මොකක්ද? අද මේ වීඩියෝවෙන් මේ රැකියාව දෙක අතර ඇති ප්‍රධාන වෙනස්කම් සහ වාසි අවාසි ගැන කතා කරමු. ඒ නිසා වීඩියෝ එක අවසානය වෙනකම්ම රැඳිලා ඉන්න. මුලින්ම අපි කතා කරමු රැකියාව සුරක්ෂිතතාවය ගැන. රජයේ රැකියාවක් කරනවා නම් ඒක ඉතාම ස්ථිරයි. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව ඔයාගේ රැකියාව නැති වෙන්නේ. ඔයාට කිසිම බයක් නැතුව වැඩ කරන්න පුළුවන්. ආයතනයේ ලාභ ලැබුවොත් අලාභ ලැබුවොත් රජයේ ආයතනයක රැකියාව ස්ථිරයි. ඒ වුණාට පෞද්ගලික අංශයේ එහෙම නැහැ. ඔයාගේ රැකියාව තියෙන්නේ ඔයා වැඩ කරන විදිහයි ආයතනය කොහොමද කියන එක ගැන. සමහර විට ආයතන මංගුලුත් දෙන්නත් පුළුවන්. ඔයා දක්ෂ කෙනෙක් නම් රැකියාව ඉහළටම යන්නත් පුළුවන්. ඒ නිසා රැකියාව සුරක්ෂිතතාව ගැන කතා කරනකොට රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල වෙනස් වාසි සහ අවාසි තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ වැටුප් සහ දීමනා ගැන. රජයේ රැකියාවක් කරා නම් ඔයාට ස්ථාවර වැඩපොක් සහ විශ්‍රාම වැඩක් ලැබෙනවා. ඒ වගේම නිවාඩු අසනීප වගේ දීමනාත් ස්ථිරවම ලැබෙනවා. ඒත් පෞද්ගලික අංශයේදී ඔයාගේ වැටුප සහ දීමනා වැඩි වෙන්න පුළුවන්. ඒක රඳා පවතින්නේ ඔයාගේ දක්ෂතා සහ ආයතනයේ ලාභය මත. ඔයාට EPF සහ EPF වගේ දේවල් ලැබෙනවා. ඒ වගේම ඉලක්ක සපුර ගන්නවට බෝනස් වගේ දීමනාත් ලැබෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ඔබේ වෘත්තීය ජීවිතයේ දෙනවා. රජයේ රැකියාවක් කරනවා නම් ඔයාගේ දිනුව සිදු වෙන්නේ ඊවරින් පිය. එය බොහෝ විට විදායක තනතුරු මත රඳා පවතිනවා. මේ තරංකාරී විභාග සමත් වෙන්නත් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට ඉහළ තනතුරකට යන්න යම් කාලයක් බලා ඉන්න සිද්ධ වෙනවා. ඒත් පෞද්ගලික අංශයේදී ඔබගේ දිනුව සිදුවන්නේ ඔබේ දක්ෂතාව මතයි. ඔයා දක්ෂ නම් ඔයාට වේගයෙන් ඉහළ යන්න පුළුවන්. ඒ වගේම ඔයාට අලුත් දේවල් ඉගෙන ගන්න අලුත් තනතුරු කරන්න සහ විවිධ අංශවල වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. සුදුසුකම් සහ අවස්ථා. රජයේ රැකියාවක් ඉල්ලුම් කරා නම් ඔයාට ඒ සඳහා එල්ලෙන සුදුසුකම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒත් පෞද්ගලික අංශයේදී ඔයාට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ වැඩ කරන පැය ගන්නා වැඩ පරිසරය ගැන. රජයේ රැකියාවක නම් ගොඩක් වෙලාවට වැඩ කරන පැය ගන්න ස්ථිරයි. උදේ 8:30ට ගිහින් හවස 4:30ට එන්න ඕන. ඒ වගේම වැඩ කරන පරිසරය ටිකක් සරලයි. ඒ වුණාට පෞද්ගලික අංශයේ සමහර වෙලාවට ඔබට වැඩිපුර වැඩ කරන්න වෙන්න පුළුවන්. ඒත් වැඩ කරන පරිසරය ගොඩක් වෙලාවට නවීනයි. ඒ වගේම සමහර වෙලාවට ගෙදරින් ඉඳන් වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕනේ මේ හැමදේම ස්ථිරයි. ඉතින් පර්මනන්ට් රැකියාව කරන අයට තමයි අදාළ වෙන්නේ. ආයතනයේ ලාභ ලැබුවත් රජයේ උනත් කොන්ත්‍රාත් පදරම් මත වැඩ කරන අයට මේ දේවල් හැම වෙලේම ලැබෙන්නේ නැහැ. ඒ වගේම හැම පෞද්ගලික ආයතනයක්ම එක වගේ නෙවෙයි. පොඩි ව්‍යාපාරයකට විශාල ආයතනයක වගේ ඉහළ වැටුප් හෝ දීමනා දෙන්න බැරි වෙන්න පුළුවන්. අනිත් අතට හැම රජයේ රැකියාවකම උදේ 8:30ට ගිහින් හවස 4:30ට එන්න බැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එදා ආරක්ෂක රැකියාවල වැඩ කරන අය පැය ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරපු කරුණු අනුව රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල වෙනස් වාසි සහ අවාසි දිනවා කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. රජයේ රැකියාවලදී ඔයාට ස්ථාවරත්වය, රැකියා සුරක්ෂිතතාවය වගේ විශ්‍රාම වැටුපුකුත් ලැබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේදී ඔයාට වැඩි මුදලක් උපයන අවස්ථාවක් වගේ වේගයෙන් දියුණු වෙන අවස්ථාවකුත් ලැබෙනවා. රජයේ රැකියාවක් හොඳද එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ රැකියාවක් හොඳද කියන එක තීරණය කරන්නේ ඔයාට. ඔයාට අවශ්‍ය රැකියා සුරක්ෂිතතාවයක්ද නැත්නම් රැකියාවේ දියුණුව ගැනද? දැන් ඔබත් රජයේ රැකියාවක් හොඳද පෞද්ගලික රැකියාවක් හොඳද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට මේ තොරතුරු වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න. ඔයාට සුබ අනාගතයක්.